දැන් එතකොට මේ ගෙදර කී දෙනෙක් ඉන්නවද? දෙකයි. 6යි. ඈ? දැන් එක්කෙනෙක් 6යි කියනවා අනිත් එක්කෙනා 2යි කියනවා. දැන් හරි ගාන කීයද? මේ අර 6න් 4ක් ගියාම ඉතුරු වෙන්නේ 2යිනේ නේ. මොකක්? මේ මං කිව්වේ 6න් 4ක් ගෙදරින් එළියට ගියාට පස්සේ ඉතුරු වෙන්නේ 2යිනේ. දැන් එතකොට ඔය ගියේ උන් ආපහු එන්නේ නැද්ද ගෙදරට? එනවා. එහෙනම් මොන මගුලක්ද මේ කියන්නේ යලෝ? මේ මිස ග්‍රාමසේවක මහත්තයා හැව්වේ දැන් ගෙදර ඉන්නේ කීයද කියලා නේද? මේ මම කරන්නේ මෙතන වැදගත් රාජකාරියක්. තමුන් මාව විහිළුවට ගත්තද? නෑ. ග්‍රාමසේවක මහත්තයා අහපු දෙයට තමයි මෙයා උත්තර දුන්නේ. ආපු විදියට දැන් හරියටම කී දෙනයිද ඉන්නේ මෙතන? පදිංචි වෙලා ඉන්නේ දෙන්නයි. හැබැයි 6 දෙනෙක් ඉන්නවා. එයාලා උදේට ඇවිල්ලා හවසට යනවා. මොන අපබ්‍රංශයක්ද ඔය මේ කියන්නේ? මේ මිස ග්‍රාමසේවක මහත්තයා ළඟදී වෙලාව බලාගත්තේ නැද්ද? මොකක් වෙලාව? නෑ මම මේ ඇහුවේ අමනාප වෙන්න එපා. මිස ග්‍රාමසේවක මහත්තයාගේ මේ දවස්වල පොඩක් සෙනසුරු පොඩ්ඩක් අවුල් වෙලා ග්‍රහයෝ නීච වෙලා තියෙන්නේ. ඒකයි ඔය ඩබල් ට්‍රිපල් වෙලා හෙන්නේ. දැන් තමුසලාට පේන්නේ මාව බත් කන හරකෙක් වගේද? කොහොමද ඉතින්? මොකක්? මේ එයා පොඩ්ඩක් මේ ලොකු බූට්ටයක් කාලා පොඩ්ඩක් රැකපැනලා ඉන්නේ. හොඳ පොඩ්ඩ. මේ ළමයාගේ අම්මා තාත්තා නැද්ද? ඉන්නවා. කෝ ඉතින් එන? ඔය ඒකනේ මං කිව්වේ ඈ අර අන් දෙකක් තියෙන හොම්බ ටික මොඩල් එකක් කියලා. එයාලා කොහෙදනේ මෙහෙ ඉන්නේ කියනවාකෝ. මොකක්ද ඒ කතාව තේරුම? අර බයික් වර්ගයක් ගැන කියන්නේ. ඒවා මෙහෙ නෑ. ලයිසන් එකක්වත් ගන්න වයස සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඔය බලනවා කිති. මිස්ස ග්‍රාමසේවකී ඇසුත් බලා ගන්න වෙනවා. ඒව මේ ග්‍රහාපල නෙමෙයි ඈ. අපෙත් මොලේට සමනල ගැටේ වැටෙනවා මේ වගේ දේවල් වලට ආපුවාම. එතකොට ඔය ළමයි මොනවද මේ කරන්නේ? මේ බල්ලෝ හොයනවා. බල්ලෝ නෑ මේ නැති වෙච්ච කේක බඩු හොයලා දෙනවා. නැති වෙච්ච එක බඩු කියන්නේ. එක දේවල් කිව්වේ විවිධ වර්ග. විවිධ වර්ග කියලා මම දන්නවා. විවිධ වර්ග කියන්නේ මොනවද? විවිධ දේවල් කියන්නේ වර්ග කිහිපයක්. ඉතින් ඒක තමයි මම අහන්නේ මොනවද ඒ වර්ග? මේ සත්තු මිනිස්සු බඩු මුට්ටු ඒ වගේ. මිස්ටර් ග්‍රාමසේවක මහත්තයාගේ එක්ස්ටර්නල් බොඩි එක නැති වෙලා තිබ්බොත් අපිට පුළුවන් වෙන හොයලා දෙන්න නේ. තමුසලා මාව විහිළුවට ගත්තද? ඈ උඹලා හිතුවා මදි පුතෝ මාව තම්බන්න. මේ ඉහෙනයකට පැහුනේ නිකන් නෙවෙයි. මෙතන මොකක් හරි හොරයක් සිද්ධ වෙනවා. මං යනවා පොලිසි. මං හොයාගන්නකෝ ඇත්ත මොකද්ද කියලා මෙතන. මෙතන සිද්ධ වෙන දේවල් හැමදේම මට තේරෙනවා. මං කරන්නම් වැඩේ. මොකද්ද මොඩියෝ ඒ කරේ? ඒ මිනිහා පොලිසියෙන් නෑ ඔයි. බය වෙන්න එපා. ඔය අවුල් වෙලා තියෙන මිනිහාගේ ග්‍රහයෝනේ. ඔය මිනිහා නෙමෙයි කෑ ගහන්නේ. මිනිහාගේ ග්‍රහයෝ මිනිහව කෑ ගස්සනවා. මට ඉතින් අර එක්ස්පීරියන්ස් එකත් එක්ක මූණ බැලුව ගමන් කියන්න පුළුවන් මිනිහා ගැවුල. මිනිහාගේ ග්‍රහයෝ නීච වෙලා තියෙන්නේ. ඒකයි. හැබැයි මිනිහා නංගි අපිත් එක නීච වෙලා. තෝ හිතුවත් තෝ වෙන එකෙක් එක රවුම් ගන්නකම් බලන් ඉන්න මම යටට ලංකට්ට ඇඳලා උඩට ගවුම් අඳින එකක් කියලා. තමුසේ නම් මහ මනුෂ්‍ය බල්ලෙක් යකෝ.